The National Institute of Sports Science certificate presentation ceremony was held on 21 of October at the Nelampokuna Theatre under the patronage of Deputy Minister of Youth Affairs Dinindu Saman. At this event, 813 trainees with national vocational qualifications and trainees of other short-term courses conducted by the National Institute of Sports Science were awarded certificates. At this event, the National Vocational Qualification Level, NVQ Level 4, 5, 6 qualifications were awarded. Accordingly, the Advanced Coaching Course, NVQ 6, Sports Diploma Course, NVQ 5, Sports Coaching Diploma Course, Weekends, Sports Management Diploma Course, Physical Fitness Instructor Course, NVQ 4, and Sports Practitioner Certificate Course, NVQ 4, were offered respectively. Speaking at the ceremony, Deputy Minister said, මම හිතන්නේ පළවෙනියෙන්ම අපි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ විදිහට අපි ඔබට සුබ පැතුම් එකතු කරන්න ඕන. අද දවසේ සුවිශේෂී කඩයිමක් ඔබ පසු කරනවා. ක්‍රීඩාවට විශේෂඥයන් අවශ්‍ය වෙලා තියෙන වෙලාවක ක්‍රීඩාවට වෘත්තිකයන් අවශ්‍ය වෙලා තියෙන වෙලාවක මේ විශේෂඥ දැනුම වෘත්තික දැනුම අරගෙන එළියට යන ඔබ අපි විශ්වාස කරනවා අපේ රටේ අපි අනාගත ඉලක්කයක් එක්ක යන ගමනකදී ඒ ගමන සාර්ථක කරගන්න සහන කාර්යභාරයක් කරાવી කියලා. ඒ සුබ පැතුමට විශේෂයෙන්ම අද දවසේ මෙතනට සම්බන්ධ වෙලා ඉන්න සූදානමින් හිටපු හදිසියේ විදේශගත වෙච්ච අපේ ක්‍රීඩා අමාත්‍යතුමා එතුමාගේ සුභාශිංසනත් මේ වෙලාවේ එකතු කරන්න අවස්ථාවක් කරගන්න. ලංකාව විතරක් නෙවෙයි ගෝලීය වශයෙන් බෝන වුණ රෝගවලට ජනතාව ගොදුරු වෙන ප්‍රවණතාවය එන්න වැඩි වෙලා තියෙනවා. එතුමා කියපු සංඛ්‍යා ලේඛන දෙකක් ගත්තට පස්සේ නිකන් අනාගතයේ සම්බන්ධයෙන් බරපතල අභියෝගයක් අපි ඉස්සරහා තියෙනවා කියලා මට දැනුණා. එතුමා එකක් කිව්වා වැඩිහිටි පරම්පරාවේ 40%ක් ක්‍රියාකාරී මට්ටමක නැහැ, ක්‍රියාකාරකම් වල නියැලෙන්නේ නැහැ කියලා. 40%ක් වැඩිහිටි පරම්පරාවේ හිම වෙද්දී අපේ අනාගතයේ බාර ගන්න ඉන්න දරු පරම්පරාවෙන් 80%ක් එහෙම ක්‍රියාකාරකම් වල නියැල් නැති බව තමයි එතුමාගේ සංඛ්‍යා ලේඛන ඇතුලේ කියුවේ. මම කල්පනා කරා අපි රජයක් බාර අරගෙන අපි දශක ගානක් ඉස්සරහට සැලසුම් කරන වෙලාවක අපේ අනාගත පරම්පරාව බාර ගන්න ඉන්න ඒ දරු පරපුරේ 80%ක් ක්‍රියාකාරකම් වල නියැලෙන්නේ නැහැ කියන එක ඇතුලේ රටට බරපතල පණිවිඩයක් කියනවා. බරපතල පණිවිඩයක් කියනවා. ඒක නිසා මම විශ්වාස කරනවා ඒ 80% කියන ඉලක්කම ඇතුලේ අපිට අපේ රටේ අනාගතේ බාර ගන්න තරුණ පරම්පරාවේ අක්‍රියත්වය පෙන්වන ඉලක්කමක් ඒක ඇතුලේ තියෙන්නේ. ඒක වෙනස් කරන්න හැකියාව තියෙන එකම කණ්ඩායම ඔබ. එහෙම වෙනස් කරනවා නම් වෙනස් කිරීමේ හැකියාව තියෙන එකම කණ්ඩායම ඔබ. ඔබ තමයි මම දන්නවා අපේ ක්‍රීඩා නිලධාරි මහත්මයාතුන් උපදේශක මහත්මයාතුන් සායන කාර්යභාරයක් කරනවා සාමාන්‍ය ජනතාව ක්‍රීඩාවට යොදවා ගන්න. ඔබට තමයි මේ ක්‍රියාකාරී මිනිසා නිර්මාණය කිරීම මේ අනාගතයට ඔබින මිනිසා නිර්මාණය කිරීමේ කාර්යභාරය කළ හැක්කේ ඔබට. ඒක නිසා සුබපතන ගමන්ම ඔබෙන් ඉල්ලන්න ඕන අපිට මේ අභියෝගය බරපතල විදිහට අපි තේරුම් ගමු. අපි ඉස්සරහා තියෙන අභියෝගය අපි බරපතල විදිහට තේරුම් ගමු. එක පැත්තකින් රටක් විදිහට අපි සංවර්ධන ඉලක්ක වලට යන ගමන් අපිට අභියෝගයක් විදිහට තියෙනවා මේ කියන බෝන වුණ රෝග වලට ගොදුරු වීමේ ප්‍රවණතාවය අපේ රටේ ජනතාව වැඩියෙන් ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩි වීම. ඒක ගෝලීය වශයෙන් තියෙන ප්‍රශ්නයක් වගේම අපිට දේශීය වශයෙන් ප්‍රශ්නයක්.